ඉතින් මගේ බැජ්ජෝ ටික බුන්ෂු කියලා පිළිගන්නවා මගේ මේ වීඩියෝ එකට. ඉතින් අපි අද යන්නේ ඉන්නේ නීස් වලට. අපි මේ පැරිස් වලින් ගාදිලියොන් ස්ටේෂන් එකෙන් මෙන්න මේ ට්‍රේන් එක ගත්තා නීස් වලට යන්න. ඉතින් අපි නීස් වලට යමු. මේ තියෙන ට්‍රේන් එකේ ඇතුළේ තියෙන කැන්ටින් එක. බලන්නකො පට්ටම පිරිසිදුයි පට්ටම ලස්සනයි. මේක නම් මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් තව දෙයක් මතක් කරන්න හිතුණා. සෑම සීට් එකකම QR කෝඩ් එකක් තියෙනවා. අපිට ඒක ස්කෑන් කරලා කැන්ටින් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට කැන්ටින් එකේ තියෙන කෑම ಜಾති ඒ වගේ මිල ගණන් අපිට ඕඩර් කරන්න පුළුවන්, ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්, ඒ දේවල් කරන්නත් පුළුවන්. පැරිස් වල ඉඳලා පැය 5ක ගමනකින් අපි ඔන්න නීස් වලට ආවා. දැන් අපි මේ ඉන්නේ නීස් වල. අපි පැරිස් වල ඉඳලා නීස් වලට ආපු ගමන්ම නීස් වල ටිකක් කලබලකාරී ගතිය අඩු ගතියක් දැනුණා. ඒ වගේම මේ ගොඩක් බිල්ඩින් කහ පාටට හුරු පැහැයකින් වර්ණ ගන්නවල තියෙනවා. ඒකත් ඉතින් හරිම විශේෂයි. නීස් නගරය පැරිස් නගරයට වඩා ටිකක් කලබලකාරීත්වය අඩුයි. ටිකක් ලස්සනයි, පිළිවෙලයි, අමුතුම සුන්දරත්වයක් තියෙනවා. මේ කඳු එක බලද්දි මාරම ලස්සනයි. ඉතින් අපි ගොඩක් අපේ ගමනාගමනය සඳහා ට්‍රාන්ස්පෝර්ටේෂන් සඳහා පාවිච්චි කළේ මේ ට්‍රෑම්ප් එක. මේ ට්‍රෑම්ප් එකෙන් ගොඩක් ඩෙස්ටිනේෂන් වලට යන්න පුළුවන් නිස් නගරේ. තව බස් එකක් තියෙනවා. නමුත් මේ ට්‍රෑම්ප් එක හරිම පහසුවක් වුණා අපිට. මගේ යාළුවෝ හැමදේම ඉතින් අපි අද ඉන්නේ නිස් නගරේ. නිස් කියන්නේ පස්සේ දකුණු කෙළවරේ. නිස් නගරය කියන්නේ තාම ලස්සන නගරයක්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න නිස් නගරේ රස්තියාදුවක් කරා. මේ මාරම ලස්සන නගරයක්. මාරම කාම්, මාරම පිරිසිදුයි. මේ නගරය ගොඩක්ම ලස්සන වෙලා තියෙන්නේ මේ බීච් එකත් එක්ක. නිස් නගරේ ඉඳලා මොනාකෝ කියලා කියන්නේ ලෝකයේ දෙවනියටම කුඩා රට. ලෝකයේ ධනවත්ම රට. කිලෝමීටර් 10ක් වගේ තමයි නීස් ඉඳලා මොනාකෝ විතර තියෙන්නේ. අද නීස් වීඩියෝ එක. අර මං ඉස්සෙල්ල පෙන්නපු ට්‍රෑම්ප් එකේ අන්තිම කෙළවරක් තමයි මෙතන. හරියටම මෙතන තමයි ට්‍රෑම්ප් එකේ ටර්මිනේට් කරන්නේ. ඉතින් මේ ට්‍රෑම්ප් එක නතර කරන තැනම පොඩි පෝට් එකක් තියෙනවා. එතන යොට් නතර කරලා තියෙනවා. මාරම ලස්සනයි. අම්මට සිර වෙන වண்டிයක් නේද පුතී? මෙතන මාරම නිදහස් තැනක්. ඒ වගේම ෆොටෝ ෂූට් වලට මරුම පොට් එකක්. ඉතින් ඉස්සරහා වීඩියෝ එකේදී මේ වගේ යොට් එකක් ඇතුළේ මොන වගේද කියලා මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. යට තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් මම වීඩියෝ දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් නොටිෆිකේෂන්. මේ නගරය NICE කියලා කියවෙන්නේ නයිස් කියලා. නයිස් කිව්වට මේක ප්‍රංශ භාෂාවෙන් කියනකොට නීස් කියලා තමයි කියවෙන්නේ. මේකත් මාරම සිද්ධියක් වුණා. බලන්න මේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න. මෙතන එක මන්තිරුවක වාහනයක් ලොරියකට පටවනවා. ඉතින් මෙතන පොඩි ට්‍රැෆික් එකක් ඇති වෙන්න පුළුවන් හින්දා පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා මේ වාහන ටික මෙහෙවනවා. ඉතින් බලන්නකෝ මේකත් මාරම අත්දැකීමක් වුණා. මේ අශ්වය පිටේ ඉඳගෙන පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න මේ වාහන මෙහෙවන හැටි දැක්කම. ඉතින් මේ පොලිස් ඔෆිසර් ඉන්නේ මාර්ග බාධකයක් විදියට මේ අශ්වය දාගෙන බලන්න එයා සපෝට් එක දෙනවා මට.
ඉතින් අපිට නීස් සාහසේ හැම වෙලේම ගුවන් යානා බලා ගන්න පුළුවන්. මොකද මෙතන ඉඳලා කිලෝමීටර් 2.5ක් වගේ දුරින් තමයි නිස් එයාපෝට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් අඩි 2000න් 3000න් වගේ ගොඩක්ම පාතින් අපිට මේ ගුවන් යානා බලා ගන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් අපේ නිවුස් වීඩියෝ එක අවසන් වුණේ. තවත් අලුත් වීඩියෝ ඉස්සරහට ගෙනින්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. bell icon එකක් click කරන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි හම්බෙමු. bye. ඔයාලට සුබ දවසක්.